අයිබෝන් ළමයි. ඔයාලට අද ඊටාම වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් වෙලාවල් වලට මගේ ඉන්න ස්ටුඩන්ට්ස් අහන ප්‍රශ්නයක් තමයි සර් මට දියුණු වෙන්න ආසයි මම මොනවද කරන්න ඕන? එහිම ක්‍රමවේදයක් මොනවා හරි තියනවද දියුණු වෙන කෙනෙක් කරන්න ඕන දේවල් තියනවද? ඕක මට ගොඩක් වෙලාවල් වලට එන ප්‍රශ්නයක්. ඉතින් මම හිතුවා ඒක පොදුවේ මේක YouTube වීඩියෝ එකකින් කතා කරන්න ඕන කියලා කෙනෙක් එහෙම ආස මොනවා යම් හෝ දෙයක් තමන්ගේ දෙයක් කළා දියුණු වෙන්න කැමති කෙනෙක්ට පියවරයන් 3ක් ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ ආකාර 3ට වැඩ කරෝතින් කෙනෙක්ට දියුණුවට යන්න පුළුවන් කියලා ඇනලයිස් කරලා කියන දෙයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. පළවෙනිම දේ මම කියන්න. හරිද? දැන් දියුණු වෙනවා කියන එක ඒක ජොබ් එකක් කළත් දියුණු වෙන්න පුළුවන්. Tamanට අනිවාර්යයෙන්ම බිස්නස් එකක් කළත් දියුණු වෙන්න පුළුවන්. ඒක දියුණු වෙනවා කියන එකට බිස්නස් එකක් කරන්න ඕනේ. නැත්නම් තමයි ව්‍යාපාරයක් පමණයි කළ යුත්තේ කියන මයින්ඩ්සෙට් එකෙන් අනිවාර්යයෙන්ම අයින් වෙන්න. එහෙම එකක් නැහැ. හරිද? ඒ කියන්නේ ඔයාලා ජොබ් එකක් කරලා ඔයාලට රැකියාවක් කරලා දියුණුව උපරිම ඔයා බලාපොරොත්තු වෙන ලෙවල් එකකටම ඔයාලට අනිවාර්යෙන් යන්න පුළුවන් රැකියාවක් මගින්. නමුත් කවුරු හරි කෙනෙක්, ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඒක නෙවෙයි. මට ඕන ව්‍යාපාරයක් කළා. නැත්තම් මම දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙනවා වගේ අදහසක් ඔළුවේ තියෙන කෙනෙක් ව්‍යාපාරයක් කරාට හෝ ව්‍යාපාරවලට නැත්තම් බිස්නස් කරන්න ආවට කමක් නැහැ. නැත්තම් ගොඩක් වෙලාවල් වලට රැකියාවක් කරලා දිනු වෙච්ච අයගේ උදාහරණ ඕන තරම් තියෙනවා. සමහර වෙලාවල් වලට අපි මේ පික් කරන්නේ ඔය මෙයා මේ බලන්න මේ ජොබ් එකක් කරලා නෙවෙයි මේ වගේ කෙනෙක් දියුණු වෙන ජොබ් එකක් කරලා මේ තැනට එන්න බෑ කියලා අපි ගන්න. ඊටාම සරල උදාහරණ ක්‍රීපයක් සහ ඊටාම පොඩි උදාහරණ ප්‍රමාණයක් තමයි ගන්න. හරිද? ඒ කීප දෙනෙක් විතරයි. නමුත් බහුතරයක් කියන්නේ අතිශය බහුතරයක් මිනිස්සු දියුණු වෙලා තියෙන්නේ ජොබ් එකක් කරලා ඒ පියවරයන් වලට ගිහිල්ලා. අපි මේ කතා කරන සුළුතරය හැමතිස්සෙම හයිලයිට් කරන් දඟලන්න හොඳ නෑ. ඒක මුලින්ම කියන්න ඕනේ. හැබැයි කෙනෙක්ට උවමනාවක් තියෙනවා නම් ව්‍යාපාරයක් කරලා දියුණු වෙන්න ඒකට ක්‍රම 3කට මම මේක කරන්නේ කොහොමද කියන එක ගැන හරියටම කියලා දෙන්න. ඔයාට ව්‍යාපාරයක් කරන්න ඕන නම් පළවෙනිම දේ මෙන්න මේක ජොබ් එක්ස්පීරියන්ස් කියන එක තමයි මුලින්ම ඔයා කරන්න ඕන දේ. ඔයා පික් කරගන්නේ පළවෙනි පියවර. ඒතර අපේ අද මේ කරන වැඩසටහනේ පළවෙනි පියවර තමයි ජොබ් එක්ස්පීරියන්ස් කියන පියවර. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාට ඕන රෙස්ටොරන්ට් එකක් දාන්න. ඒක තමයි ආස හෝ කැමති හෝ ඔයාට කරන්න ඕනෑ කියලා හිතන ව්‍යාපාර. එහෙම නම් ඔයා මුලින්ම කරන්න ඕන රෙස්ටොරන්ට් එකක ගිහිල්ලා ඔයා වැඩ කරන්න. ඔයා රෙස්ටොරන්ට් එකක වැඩ කරන්න ඕන මුලින්ම. ඒ ජොබ් එක්ස්පීරියන්ස් එක තමයි ඔයාට ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය වෙන දැනුම. මේකේ ඒ කියන්නේ ඔයාට යට ඉඳන් උඩට තමන්ගේ ව්‍යාපාරය ගැන දැනුම තමන්ට තියෙන්න ඕනේ මේ ව්‍යාපාරය කරන්න. එතකොට ඒ ටික ගන්න බෑ පොතකින් හෝ වීඩියෝ එකකින් හෝ කෝස් එකකින් ඒ ටික ගන්න බෑ. ඒ ටිකට ඔයා ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. ඉතින් ඒකට වැඩ කරන්න. ඒක හොඳට මතක තියාගන්න. ඔයාට රෙස්ටොරන්ට් එකක් දාන්න ඕන නම් ඔයා රෙස්ටොරන්ට් එක ගිහිල්ලා අඩුම අවුරුද්දක්වත් වැඩ කරන්න ඕන. කාගේ හරි තැනක. එතකොට ඔයාට ඒක ගැන හොඳ අවබෝධයක්. තමන්ට කොච්චර සල්ලි තිබ්බත් ව්‍යාපාරයකට ආයෝජනය කරන්න, තමන්ට ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය නම් මේක, ඒ කියන්නේ තමන් නොකරපු දෙයක් සම්බන්ධයෙන් ආයෝජනය කරන්න අවශ්‍ය නම් තමන් ඒකට තමන්ගේ ටයිම් එක ඉන්වෙස්ට් කරලා ඒකට තමන් ඒක එක්ස්පීරියන්ස් එක ලබාගත යුතුමයි. ඒක අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. හරිද? සෝ ඒ කියන්නේ තමන් ඒකේ එක්ස්පීරියන්ස් එක ගන්න විතරක්ම ඒ ජොබ් එක කරන්න ඕන. හරිද? දැන් හිතන්න කෙනෙක්ට ඕන මොනවා හරි තමන්ගේ කියලා ඇඟලුම් ශාස්ත්‍රය නැත්නම් පැරල් ඉන්ඩස්ට්‍රි එකේ මොනවා හරි දෙයක් කරන්න. එතකොට ඔයා පැරල් ඉන්ඩස්ට්‍රි එකේ වර්ක් කරන්න ඕන. කොහේ හරි මේ ගාමන්ට් එකක වෙන්න පුළුවන්. ඔයා ඒ වගේ තැනක වැඩ කරන්න ඕන මුලින්. ඒක ගැන අවබෝධයක් ගන්න නම්. ඒකට නැතුව ඔයාට බහින්න බෑ. ඒක නිසා මේ ජොබ් එක්ස්පීරියන්ස් කියන එක ගොඩක් අන්ඩර්රේටඩ්. ඉතින් ඒක කියන්නේ මිනිස්සු ඇතැහැරලම දාලා ස්කිප්ම කරලා තමන් කෙලින්ම ව්‍යාපාරයක් පටන් ගන්න යනවා. තමන් ආයෝජනය කරන්න හෝ වෙනත් ආයෝජකෙක් හොයාගෙන තමන්ගේ අදහසට ව්යාපාරයක් පටන් ගන්න යනවා. ඊට කලින් ඔයා අනිවාර්යෙන් මේකේ හරිද? ඒකේ ඔයා ඉන්සයිඩ් අවුට් දැනගෙන තියෙන්න ඕන. හරිද? ඉතින් ඒක කරගන්න නම් හොඳම විදිය ජොබ් එක්ස්පීරියන්ස් එක. එතන වැඩ කරන්න. තමන් නියැලෙන් ඉන්න ව්යාපාරයේ ඇතුලේ මුලින් වැඩ කරන්න. ඒ තමයි පළවෙනි පියවර. දෙවැනි පියවර විදියට මේ ගේන්න පුළුවන් මේ ඇනලිසිස් පැරලිසිස් කියන්නේ. හරිද? ඇනලිසිස් පැරලිසිස් කියලා කියන්නේ ඒක මේ ලෝකේ අපේ විද්‍යාඥයන් විසින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවල් වලට ඇනලයිස් කරන්න ගත්තම ඕනාට වඩා ඒ කියන්නේ
යම් ප්‍රමාණයකට අපි දෙයක් කරන්න කලින් අනිවාර්යෙන්ම ඇනලයිස් කළ යුතුයි. හරිද? ඒකේ මේ වෙන්න පුළුවන් දේවල් සහ pros and cons අපි අනිවාර්යෙන් ඇනලයිස් කරන්න ඕන. ඒක හරි. නමුත් අපි කිසියම් විදියකින් දෙයක් ඕනවට වැඩිය ඇනලයිස් කරොත් ඒක මේකේ විශේෂඥයන් පවා හොයාගෙන තියෙන දෙයක් මේක ඒකේ වැරද්දක් අපිට අහු වෙනවා. ඕනෑම Taman නියැලෙන්න ඉන්න ව්‍යාපාරයක හෝ දෙයක කිසිම දෙයක් පර්ෆෙක්ට් නැහැ. කිසිම දෙයක් ලෝකේ පර්ෆෙක්ට් නැහැ. ඒ කියන්නේ ඒක මේක තමයි පර්ෆෙක්ට්ම දේ, මේ පර්ෆෙක්ට්ම ප්ලෑන් එකක් මේකට තියෙනවා. මේක කරොතින් මේ වැඩේ එහෙම පර්ෆෙක්ට් දේවල් මේ ලෝකේ නැහැ. කිසිම දෙයක් නැහැ. ඕන දෙයක් ගැන ඔයා ඕනට වැඩි ඇනලයිස් කරන්න ගත්තොත් ඒකේ ෆ්ලෝස් ඔයාට අහු වෙනවා. ඒකේ වැරදි, ඒකේ අඩුපාඩු, ඒක කරොත් වෙන ප්‍රශ්න ඒ ඔක්කොම අහු වෙනවා. ඉතින් එතකොට ඔයා ඒව ගැන හිතලා ඔයා ඩිමෝටිවේට් වෙනවා. ඔයා ඊට පස්සේ ඔයාට අර තිබ්බ උනන්දුව මේක කරන්න තියෙන ආසාව නැහැ. ඊට පස්සේ ඕක ඔයා තෑරලා දානවා. බයයි සමහර වෙලාවල් වලට. ඒක ඕනට වැඩි ඇනලයිස් කරන්න ගත්තම ඒකේ තියෙන වැරදි හෝ ඒකේ තියෙන ප්‍රශ්න ටික පේන්න ගත්තට පස්සේ තමන් ආස නැහැ තමන්ගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිහිල්ලා ඒ වගේ වැඩක් කරන්න බයයි. හරිද? එතකොට තමයි අර තමන්ට පේන්න ගන්නේ මේක කරොත් මේ වගේ ඒවත් එන්න පුළුවන්. මෙතන මේ වගේ ප්‍රශ්න ටිකකුත් එනවා. ඒකට කොහොමද අප්පා සොලියුෂන්ස් හොයන්නේ මම? ඒක ඒ වෙලාවට කරන වැඩක්. ඔයා දන්නවද? බෙස්ට්ම ප්ලෑන් එක නැත්තම් තමන් ගාව හොඳම ප්ලෑන් එක තියෙන කෙනා නෙවෙයි දියුණු වෙන්නේ. මොන්නම ප්ලෑන් එකකට හරි ඉක්මනටම මේ වැඩේ කරන්න පටන් ගන්න කෙනා තමයි දියුණු වෙන්නේ. හරිද? ඒක නිසා තමන් ඇනලයිස් තමන් බෙස්ට්ම ප්ලෑන් එක එනකං ඇනලයිස් කර හොඳම ව්‍යාපාරය මොකක්ද කියලා එනකං හෝ තමන් ඒ දන්න ව්‍යාපාරය ගැන ඕනාට වැඩිය ඇනලයිස් කර දඟලනවට වැඩිය හැමතිස්සෙම හොඳයි ඔයාට යම් ආසාවක් හෝ මොනවා හරි දෙයක් ගැන බලාපොරොත්තුවක් ව්‍යාපාරයක් ගැන තියෙනවා නම් හෝ ඒක ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් දන්න ටිකෙන් වැඩි කරන්න පටන් ගන්න. ප්ලෑන් අඳින 100ක් ප්ලෑන් නැන්දොත් ඒකින් එක්කෙනෙක්වත් 100ට එකක්වත් මේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න නැහැ. 100ට එකක්වත් ඒක කරන්නේ නැහැ. ඉතින් එතකොට දියුණු වෙන්නේ කොහොමද වැඩක් පටන් ගන්නවත් නැතුව. ඉතින් කරන කිසිම වැඩක් කොච්චර ප්ලෑන් ගැහුවත් වැඩක් නැහැ. ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්තම්. ප්ලෑන් එක සංකීර්ණ වෙන්න ප්ලෑන් එක ඕනට වැඩි හිතන්න ගත්තට පස්සේ ඕවර්තින්ක් කරන්න ගත්තට පස්සේ ඔයාට ඕකේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ඔලුවට එන්න ගත්තට පස්සේ ඔයා ඒ වැඩේ අතහැරලා දාන්න. ඒ නිසා හොඳම දේ මම දෙන්නේ ඔයාට ජොබ් එක්ස්පීරියන්ස් එකක් ඔයා ගත්තා නම් මොකක් හරි දෙයක් ගැන කරන්න. ඔයාට දැන් වපසරිය තියෙනවා මේක ගැන අවබෝධය. ඔයා ඕනවට වැඩි හිතන්න එපා. වැඩේ පටන් ගන්න පුළුවන් උපරිම ඉක්මන දවසේ උපරිම ඉක්මනට පුළුවන් විදියට. ඒ කියන්නේ ඔයාට එහෙම ලොකු ප්‍රාග්ධනයක් මුලින් නැති වෙන්න පුළුවන්. ඒ කොහොම හරි ඔයාට ඒක හොයාගන්න පුළුවන් ප්‍රමාණය ඒ ප්‍රමාණයේ ඔයාගේ බිස්නස් එකට ආයෝජනය කරලා වැඩේ පටන් ගන්න. ඉස්සෙල්ලා කරන්න ගන්න. අන්න කරගෙන යද්දි ඔයා හිතුව තරම් අර ප්‍රශ්න සමහර විට ඒක ඒ විදියට වෙන්න මේක මෙහෙම කරනකොට මම මොකද්ද එතෙන්ට කරන්නේ වගේ ප්‍රශ්න වලට ඔයාට නොදැනුවත්වම ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයා කරගෙන යන වැඩේ ඔයාට තියෙන අත්දැකීම් එක්ක ඒව ඉතා පහසුවෙන් සමහරවිට ඔයාට වැඩේ කරද්දි කරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. නමුත් ඔයා වැඩේ පටන් ගන්නත් නැත්තම් ඒ කිසි දෙයක් කරගෙන යන්න බෑ. ඒක තමයි කියන්නේ ඇනලයිස් කර දඟලන්න එපා. තමන් වැඩේ පටන් ගන්න. පටන් ගත්තට පස්සේ ඔයා වැඩේ කරගෙන යද්දි ඒවට එවලේ සොලියුෂන්ස් හොයන්න. එතකොට ඔයාට වැඩේ ස්ටාර්ට් කරන්න පුළුවන් උපරිම ඉක්මන දවසේ. කලින් තමන්ට අද හෙට පටන් ගන්න පුළුවන් හෙට ඒ වැඩේ පටන් ගන්න එක තමයි කළ යුතුම දේ. මොකද වැඩක් පටන් ගත්තට පස්සේ පුතේ ඒකේ තියෙන දේවල් වෙනස් කර හදා ගන්න ඕන දේවල් කර ඒවට ඇඩ්ජස්ට්මන්ට්ස් කර ඔයාට වැඩේ කරගෙන යන්න පුළුවන්. හැබැයි ඔයා මේ වැඩක් පටන් ගන්නෙ නැත්තම් ඔයාගේ ප්ලෑන් එක කොච්චර සුපිරි ප්ලෑන් එකක් වුණත් ඒක කිසිම තේරුමක් නැහැ. ඇත්තටම ඒක වැඩක්ම නැහැ. ප්ලෑන් එකක් වැඩක් නැහැ. ප්ලෑන් එකක් තියෙන පොතේ අන්න ඒකයි කියන්නේ. දැන් හිතන්නකෝ කාමරයක ඇතුළේ ඉන්නවා කියලා පිරිසක් එතනින් දක්ෂම කෙනා නෙවෙයිනේ පුතේ පොහොසත්ම කෙනා වෙන්නේ. එතනින් දක්ෂම කෙනා නෙවෙයිනේ වැඩිපුරම දියුණුවටපත් වෙච්ච හෝ තමන්ගේ මොකක් හරි ශාස්ත්‍රයක ඒ කරන්න ඉන්න ශාස්ත්‍රයේ මොකක් හරි දෙයක එතන ඒ කාමරයේ ඇතුළේ ඉන්න දක්ෂම පුද්ගලයා නෙවෙයිනේ ඒ රූම් එකේ ඉන්න දක්ෂම පුද්ගලයා නෙවෙයිනේ දියුණු වෙලා වැඩිම සල්ලි තියෙන හැමෝම දන්න චරිතෙ වෙන්නේ. එහෙම වෙච්ච අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයිනේ හැමතිස්සෙම වෙන්නේ. කවුරු හරි කෙනෙක් ඔතන. යා එතන ඉන්න දක්ෂම කෙනා නෙවෙයි. ඉතින් ඇයි එහෙනම් ඉතින් හරිනම් ලෝ එක හරිනම්
දක්ෂම කෙනා ඒ පැයි හොඳට මැනලයිස් කරලා හොඳටම වැඩේ කරන්න පුළුවන් කෙනා යන්නේ. යා නේනම් අනිවාර්යයෙන්ම දියුණුම වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. නැත්තේ ඇයි? දක්ෂම කෙනා ගාව දක්ෂම ප්ලෑන් එකක් ගන්න අදහසක් හෝ මොලයක් තියෙන්න පුළුවන් එයාට. එයා ඒක හැකියාව තියෙන කෙනෙක් වෙනවා. නමුත් එයා දක්ෂම කෙනා ප්ලෑන් එක ඇඳලා වැඩක් නැහැනේ. ඒ ප්ලෑන් එකට කලින් මොනියම් හෝ හරි ප්ලෑන් එකක් පටන්ගෙන වැඩේ කරලා ඒ කරගෙන යන කෙනා තමයි පුතේ ඉක්මනටම දියුණු වෙන්නේ සහ එයාට තමයි එයා තමයි ඔතනින් පොසත් වෙන්න chance එක ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ඔළුවට ගන්න ඕනාට වැඩිය හිතන්න ඕනේ වැඩක් පටන්. හරිද? හරි. ඊළඟ පියවරට අපි ආවොත් the watching eye effect කියලා එකක් තියෙනවා. මේකත් ගොඩක් අය කියන්නේ මේක ගැන රිසර්ච් කරලා මේක ගැන සෑහෙන්න මතවාද ලෝකේ තියෙන මේ concept එකක් තමයි the watching eye effect කියලා කියන්නේ. මේ the watching eye effect කියලා කියන්නේ මිනිස්සු අපි දිහා කවුරු හරි කෙනෙක් බලන් ඉන්නවා කියලා හිතද්දි තමන්ගේ වැඩේ ගොඩක් ඒ කියන්නේ වෙනදට වැඩිය හිතාම මේ ඒ කියන්නේ ඒ වැඩේට තමන් දෙන්න පුළුවන් උපරිම අවංකභාවයකින් වැඩේ කරනවා කියලා ලෝකෙ හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අපි දිහා බලන් ඉන්නවා කියලා හිතේද දැන් හිට මෙතන කවුරුවත් අපිට නැති වෙන්න පුළුවන්. ඔයා දැන් ඔය මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයා ඉන කාමරේ හෝ ඔයා ඉන තැන කවුරුවත් කෙනෙක් ඔයාගේ දිහා බලන් ඉන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට කවුරුවත් කෙනෙක් බලන් ඉන්නේ නැහැ. උතන කවුරුවත් නැති වෙද්දි ඔයාට ඕන දේවල් කරනවනේ. ඔයාට කැමති දෙයක් කරනවා. ඔයාට ඕන නම් ඔයා ගිහිල්ලා ඇඳට ගිහිල්ලා නිදිය ගන්නවා. ඔයාට ඕන නම් ඔයා ෆිල්ම් එකක් බලනවා මොනවා හරි දෙයක් කරනවා. හැබැයි දැන් ඔයාට හිතන්නකෝ ඔයා විභාගයකට කිට්ටු වෙච්ච දරුවෙක් කියලා. ඔයාගේ තාත්තා හරි අම්මා හරි ඕතනට වෙලා ඔය මේ කාමරේට වෙලා ඔයාගේ දිහා බලන් හිටියොත් ඔයා ඔයාගේ විකාර ගන්න නැහැ නේ. ඔයා පාඩම් කරයි. ඇයි ඒ? ඩිසිප්ලින් එකක් හැදෙන්නේ සමහර වෙලාවල් වලට ෆෝස් එකක් තියෙද්දි. මොනවා හරි ෆෝස් එකක් තියෙනකොට තමයි ඩිසිප්ලින් එකක් නිර්මාණය කරන්නේ. අපි එහෙම තමයි මිනිස්සු හැදිලා තියෙන්නේ. නමුත් ඕක අපි හැමතිස්සෙම තමන් ඉන්න තැන හෝ තමන් ඉන්න වෙලාවේ කවුරුවත් අපි ගැන ඔයගේ ඔබ්සර්ව් කරන්නේ විශේෂයෙන් අපි බිස්නස් එකක් වගේ කරන්න ගන්න කාලයකදී වගේ එහෙම කවුරුවත් අපි දිහා බලාගෙන අපිට මේව කරන්නේ නැහැ. හැබැයි මේ watching eye effect එක තියෙන එක අපේ ඔළුවේ මනසේ හදා ගන්න පුළුවන් නම් අපි කරන වැඩේට ගොඩක් අවංකව මේ වැඩේ කරන්න හැමතිස්සෙම ස්ටෙප් එකක් ගන්නවා කියන එකට විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒක පුතේ ඔයා හිතන රෙඩිය සෑහෙන දියුණුවට ඔයාට උපයෝගී කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. තමන් මොනියම් හෝදයක්. තමන් දැන් ඔන්න ජොබ් එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඕනාට වැඩි ඇනලයිස් කර හිටියේ නැහැ. තමන් තියෙන ප්ලෑන් එක එක්සිකියුට් කරලා වැඩේ පටන් ගත්තා. හැබැයි මේ වැඩේ කරගෙන යද්දි මෙන්න මේ වගේ the watching eye effect එකක් වගේ ඔයාට හදා ගන්න පුළුවන් නම් ඔළුවෙන් මෙන්න මේ වගේ ස්වරූපයක්. කවුරු හරි කෙනෙක් මගේ දිහා මේ වෙලාවේ දැන් බලාගෙන ඉන්නේ. ඒක නිසා මම මේ වැඩේ කරන එක උපරිමයෙන්ම එතකොට ඔයා ඒකට අර මේ බාල විදියට දේවල් කරන්න මේ අර ඒක ඔයා කරන්න යද්දී ඒ කියන්නේ ඒකට ඔයා නොගැලපෙන නොසුදුසු විදියට දේවල් කරන්න යන්නේ නැහැ. මොකද ඔයාගේ ඔළුවේ හිතනවා හැමතිස්සෙම කවුරු හරි කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නේ. එතකොට මම මේ වැඩේ හරියට කරනවා. එතකොට තමන් කරන ව්‍යාපාරයේ හෝ රැකියාව තමන්ට පුළුවන් උපරිම දේ කරනවා. ඇයි? ඔළුවේ හැමදේශම තියෙන කවුරු හරි කෙනෙක් මේක දිහා බලාගෙන ඉන්නේ. ඒක ඇත්තටම එහෙම නැති වුණත් ඒක ඔළුවේ හදාගන්න. එතකොට තමන් කිසිම වැරැද්දක් කරන්නේ නැහැ. සහ තමන් එතකොට ඒකට දෙන්න පුළුවන් උපරිම දේ දෙනවා. තමන්ට ඒක උපරිම දේ දෙන්න මේ බෑ කියලා එකක් හිතෙන්නේ නැහැ. මොකද මේ විදියට කරන්න පුළුවන්කම මේ ක්වොලිටි එකට මේක දෙන්න පුළුවන්කම තියාගෙන මම ඒක ඊට වැඩි අඩුවට දෙන්නේ නැහැ. මොකද හේතුව මම දන්නවා මට මේක කරන්න පුළුවන් කියලා. කවුරු හරි කෙනෙක් දැන් මෙතන ඉඳන් බලාගෙන ඉන්නවා. ඒක මේ වැඩේ ඒ ක්වොලිටි එකට මම කරන්නේ නැහැ කියන්නේ මම වැරදි වැඩක් කරනවානේ. නෑ. මම ක්වොලිටි එකට දෙන්න. අන්න ඒ වගේ ඩිසිප්ලින් එකක් හදාගන්න. අඩුම තරමේ ඩිසිප්ලින් එකක් හදාගන්න ඕක හොඳ ස්ටාර්ට් එකක් වෙයි. බලන්න කවුරු හරි කෙනෙක් මම මේ කරන හැම දෙයක් දිහාම දැන් බලාගෙන ඉන්නේ. ඒ නිසා මම මේ වැඩේ කරන්න තියෙන හරිම විදියට හොඳම විදියට කරන්න. ඔය ඩිසිප්ලින් එක ටික දවසක් කරාට පස්සේ ඕක තමන්ගේ DNA වලටම යනවා. ඊට පස්සේ තමන් ඔය ඉෆෙක්ට් එක තියෙනවද නැද්ද කියන එකක් හිතෙන්නේ නැහැ. තමන් කොහොමත් තමන් කරන වැඩේට ඉතාම අවංකව වැඩේ කටයුතු කරන්න ගන්න. ඒකේ තියෙන ප්‍රයෝජනය සහ ඒකේ ඔයාට තේරෙන්නේ නැති වෙයි ඒක කොච්චර ඔයාට දියුණු වෙන්න බලපාන දෙයක්ද කියලා. නමුත් ඒක ලොං රන් එකේ පුතේ සෑහෙන්නම ඔයාගේ බිස්නස් එකට හොයා කරන්න යන දෙයට බලපානවා. මොකද ඔයා ක්වොලිටි එකම ෆෝකස් කරලා ඔයා කරන්න පුළුවන් උපරිම අවංකයෙන් තමන් කරන දෙයට ඒ කියන්නේ අවංකව තමන් කරන ව්‍යාපාරයට හෝ තමන් කරන රැකියාවට ඒක කරනවා නම් එතකොට ඔයා නොදැනීම තමන්ගේ ක්වොලිටි එක ඉතාම උඩ යනවා. තමන්ගේ විශ්වාසනීයභාවය සහ තමන් තමන්ගේ ප්‍රොඩක්ට් එකක් නම් තමන් හදන්නේ ඒ ප්‍රොඩක්ට් එකට දීලා තියෙනවා තමන්ගේ දෙන්න පුළුවන් 100%ක්. ඉතින් එතකොට ඒකේ ක්වොලිටි එක සෑහෙන්න උඩ යනවා. ඒක ක්වොලිටි එක උඩ යන්න ටික කාලයක් යනවා. නමුත් අර මේ watching eye effect එක ඔයාගේ ගාව තිබ්බ නිසා ඒ කාලේ ඔයා මේ වැඩේ කරන්න ඕන ඒකට දෙන්න ඕන දේ හරියට දෙනවා. එතකොට ඒ ටික කාලයක් ගියාට පස්සේ හැදෙන ප්‍රොඩක්ට් එක සෑහෙන්න හොඳම ප්‍රොඩක්ට් එකක් ඔයාගෙන් එළියට එනවා.
හරිද? එතකොට ඒ ක්වොලිටි එක නිසා ඔයාලගේ බිස්නස් එක ඔයාගේ ව්‍යාපාරය දියුණු වෙන්න ගන්නවා. ඉතින් මේවා ඇත්තටම ටිකක් සයිකොලොජිකලි ඔයාට ඇඩ්‍රස් කරලා කතා කරන ස්ටෙප්ස් තුනක් මේක. හරිද? ඉතින් එතකොට මේක වාට සමහර කෙනෙක්ට මම මේ කියන්නේ මොකද්ද කියලා එක සැරේට මොළුවට තේරුම් යන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද ටිකක් ගැඹුරුයි මේකේ මේ හිතන විදිය, මේකේ මේ ක්‍රම වේදයන් තුන මේ සරලව මම මෙහෙම කිව්වට මේක ප්‍රැක්ටිස් කරන්න ගියාම නැත්තම් මේක කරන්න ගියාට පස්සේ මේක ටිකක් ඒ කියන්නේ එච්චරම වා හිතන තරම් ලේසි පහසු විදියකින් මේක කරගන්න බෑ. නමුත් ඔයාට ඒක කරන්න පුළුවන් නම් මම මේ කියපු විදියට දේවල් ඒ කියන්නේ දැන් දෙයක් ජොබ් එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාට එතනට යන්නම් වෙනවා. ඒ වගේම ඔයාට දෙයක් පටන් ගන්නකොට ඔයාට සෑහෙන ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ ඔක්කොම ඒ ප්‍රශ්න මොක තිබ්බත් මම වැඩි පටන් ගන්නවා කියලා පටන් ගන්නත් ලොකු ආත්ම ශක්තියක්, ලොකු self confidence එකක් තියෙනවා. ඒකත් ඔයා කොහොම හරි දිනාගෙන මේ පියවරට ඇවිල්ලා අර කවුරු හරි කෙනෙක් මං දිහා බලාගෙන මේ වෙලාවේ ඉන්නේ කියලා හිතාගෙන තමන් අවංකව හැම වැඩේම කරන ගන්න ව්‍යාපාරය සම්බන්ධ හැම ස්ටෙප් එකක්ම ඔයාට ගන්න පුළුවන් නම් ඔයාගේ මේ in the long run ඔයාට මේ දීර්ඝ කාලීනව ඔයාට ලොකු මේ ව්‍යාපාර වරප්‍රසාද සංඛ්‍යාවක් ඔයාගේ ව්‍යාපාරය සහ ඔයාගේ විතර ළඟා කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ දේවල් ඇප්ලයි කරලා බලන්න ඔයාගේ ජීවිතේ සහ ව්‍යාපාරය අනිවාර්යයෙන් වෙනස් කරගන්න පුළුවන් වෙයි. එහෙනම් බොහොම ස්තුතියි. යුගයේ ඉංග්ලිෂ් බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රූ අමරසිංහ